ළමයි අයුබෝවන්. අද දවස සැප්තැම්බර් 15 vlog එකක් කරන්න නැහැ කියලා හිතාගෙන ඉඳලා තරයේ හිතන් හිටියා කරන්න නැහැ කියලා. වැටුණාද? යම් කිසි හේතුවක් මත vlog එකක් කරන්න වෙනවා. මොකද අනාගතයේ vlogs හිඟ වෙයි කියලා. හරිද? අද solo date එකක් කියලා දැනට හිතනවා. තිබ්බ වැඩ වගේක් බෑ කියලා කැන්සල් කරා. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. මම ගත්ත මයික් එකක්. හැබැයි ඒක අටව ගන්න කොහොමද කියලා මම දන්නේ නැහැ. දැන් ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක අද අරන් යන්න හිතුවා. දන්නේ නැහැ මම කොහොමද මේක කරන්නේ කියලා. මම try කරා. බෑ බලමු. මම ආවා නුවරට මේ අර laundry එකට රෙදි වගේක් තියෙනවා ඒ ටික දෙන්න. අද මුලින්ම තිබ්බ වැඩ ටික කියන්නේ මේ ඇඳුම දෙන්න ගියා. ඊට පස්සේ කෙලිම මම මාලිගාවට තමයි යන්නේ. මේ මාසෙට මාලිගාවට යන්න බැරි වෙච්ච නිසා අද දාගත්තා ඒ වැඩේට. ඉතින් මුලින්ම මාලිගාවට ඇවිල්ලා සුපුරුදු පරිදි vlogs බලන කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් යන එන තැන් ටික. හැබැයි අද පොඩි වෙනසක් කරා. අද මම ගියා අර මියුසියම් එකට. මියුසියම් කියන්නේ අර රාජා ඇතා ඉන්න මියුසියම් එකට. අන්න එතන ගිහිල්ලා ඒක බලලා මේ වටේ පිටේ පොඩ්ඩක් බලලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට වෙනදා වගේම බෝධිය ළඟට ගිහිල්ලා ගාත කියලා ඒ ටික කරලා ඒ වැඩ ටික ඉවර කරගෙන මම ආවා පොඩ්ඩක් තනියෙන් ඉන්න. මං හැමදාම වගේ එන තැනක්. දන්න අය දන්නවා ඇති මේක මොකද්ද කියලා. මේ කැෆේ සෙරෙනිටි එක. ඉතින් ඔව් මේක හරියම ලස්සන නිදහස් තැනක්. ඉතින් මං කාලයක් ඉඳන් මෙතන එන දැන් පුරුදු වෙලා ඉන්නවා. හායි ළමයි. මම කැෆේ සෙරෙනිටි එකට මම ගත්තා මැංගෝ ස්මූති එකක්. කණ්ඩ දෙයක් දැන් බඩගින්නක් නැහැ. බත් කාලා ආපු නිසා මම දැන් මේක දීලා යන්න ඕනේ KCC එකට. මම මේ මයික් එක සෙට් කරගන්න try කරා. හරියන්නේ නැහැ. ඒක කනෙක්ට් වෙන්නේ නැති ප්‍රශ්න තියෙන පොඩක් බලන්න ඕනේ. දැන් මම මේක දීලා ස්ටෝරේජ් නැතිව දැන් මම වීඩියෝස් වගේ ඩිලීට් කරලා තමයි දැන් මේ ආයෙ මේ වීඩියෝ එක ගන්නෙ. දැන් මේක දීලා මම මේක දීලා තියෙනවා. මාර හයි එක. ඒකයි මම අදත් ගත්තේ. අද මට වෙන තැනකට යන්න ඉඳලා මම ඒත් නෑ මට මේක බොන්න ඕනෙම නිසා මම මෙතනට ආවා. මොකද ඒක රහයි. එකපාරයි මම දීලා තියෙන්නේ මේකෙන් ඒක. මම මෙතනට ආවා. අතන ගෑල්ලා මට කෑ ගහනවා හොඳට. එතකොට මගේ වීඩියෝ එකට ශබ්ද කරදරයි. මොකද මං කී හිටියේ? බලමු මොකද වෙන්නේ කියලා. ගහන සිත නොහසයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුරාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නැතටද මෙතන ෂෝක් පොත් ටිකක් නම් තියෙනවා. මම මෙතනට මේ ආපු 3 වෙනි පාර 4 වෙනි පාර 3 කොහෙද මෙතන හොඳ පොඩ්ඩක් වැදගත් පොත් ටිකක් නම් තියෙනවා. මේ වැදගත් කියන්නේ මම කියවන්න ආසාවෙන් හිටපු පොත් ටිකක් එහෙම තියෙනවා. මේ බලන්න. ඇත්තටම මම අද ආවේ පොඩ්ඩක් තනියෙන් ඉන්න. මට කාලයක් ඉඳන් උවමනාවක් තිබ්බා. කාලයක් ඉඳන් කියන්නේ ටික දවසක් ඉඳන් මට ඕනෙලා තිබ්බ පොඩ්ඩක් නිදහසේ ඉන්න. මොකද මට වීඩියෝස් ගොඩක් එඩිට් කරන්නත් තියෙනවා. ඒ මොන හරි වැඩක් කරන්න හරි ගොඩක් දවස් ඉඳන් ඕනලා තිබ්බ පොඩක් සෝලෝ ඩේට් එකක් වගේ එකක්. ඒ කියන්නේ සෝලෝ ඩේට් කියලා මම මේ කියන්නේ නැහැ. හැබැයි ඉතින් සෝලෝ ඩේට් වගේ තමයි. මොකද මම ආස දේවල් ටික මම කරන්නේ. සහ තනියෙන් ඉඳගෙන මේ වෙලාවේ පොඩ්ඩක් නිදහසේ ඉන්න. Sorry. මේ පොතේ ආදරය ගැන මාර ලස්සනට කියලා. බලන්න. මම හිතනවා ඔබ ඔබට සමාව දෙන ප්‍රේමයක් සොයා ගැනීවි යයි කියා.
ඔබ අතින් වැරදි සහ අත්වැරදීම් සිදු විය හැකි බව දකින නමුත් එම වැරදීම් ඔස්සේ ඔබට අලුත් පාඩම් ඉගෙනීමට ඉඩ හරින එම වැරදි යලි යලිත් සිදු නොකිරීමට ඔබට කියා දෙන ඔබේ නරකම හැසිරීමක් දැක ඇති එක් මාරුව නරක හැසිරීමක් දැක ඇති නමුත් තවමත් ඔබ අපූර්වතම බව දකින පුද්ගලයෙකු ඔබ සොයා ගනිමු යැයි කියා. ඒක හිතට වැදුනා. මෙහෙම බලද්දී ඔබේ නරකම හැසිරීමක් දැක ඇති නමුත් තවමත් ඔබ අපූර්වතම බව දකින පුද්ගලයෙකු ඔබ සොයා ගනි. දැන් මෙහෙමනේ අපි මනුස්සයෙක්ට කරන්න පුළුවන් උපරිම වැරද්දත් කරාට පස්සේ ඒත් ඒ මනුස්සයා අපි හොඳයි කියලා දකිනවා නම් එතන පොඩි ප්‍රශ්නයක්. ඒක ආදරය වෙන්නත් පුළුවන් මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇයි යන්නේ? දැන් මේ පොතට අනුව එහෙම තමයි මට නම් තේරෙන්නේ. නෑ නේද? උත්තරීතර ප්‍රේමය. පෙපර්මින්ට්. මේකේ මුලම ලියලා තියෙනවා මුලම තියෙන ලස්සන පිටුවක්. මේකේ ලියලා තියෙනවා ඔයා දන්නවද? ඔයාලට මම ලස්සන පේනවද? මේකේ ලියලා ඔයා දන්නවද? ඔයා කඳු කර මින් පැලයක් වගේ හරි නැවුම්. ඔයාගේ ඇස් ඇතුළට එබිලා බලන්න පුළුවන් කෙනෙක් එනකම් ඒ ලස්සන ඉතිරි කරගන්නලු. ඔයාලට කියන්නේ. ඔයාලට කියන්නේ. මගේ වීඩියෝස් බලන තරුණ ප්‍රජාවට කියන්නේ. ඔයාලට මම එක පෙන්නන්න ඔයාලට ඕන නැතර ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ස්ටේටස් දාන්න එක. ඒ පොතේ අමුතු වයිබ් එකක් තියෙනවා. ඒකේ අර පිදුම තියෙන්නේ. අන්න ඒකේ වගේ තියෙන්නේ. යන්න තැනක දිලිසුමක් තබා එන ටින්කබෙල් මිනිස්සුන්ට. යන්න තැනක දිලිසුමක්. දිලිසනවා දන්නවනේ? යන්න තැනක දිලිසුමක් තබා එන ටින්කබෙල් මිනිසුන්. ටින්කබෙල් දන්නවනේ? ටින්කබෙල්ලා වගේ මිනිසුන්ටලු. මාරු පොත්නේ. අර ගෑල්ලා ටිකකින් එක්කෙනෙක් ගියා දැන් හරි නිශ්ශබ්දයි. එයා ගියාට පස්සේ පොඩ්ඩක් මෙතන කෑ ගැහුවා ගොඩක්. මම කලින් ආපු දවස් දෙකේම මෙතන සෙනග හිටියේම නැති තරම්. ඒ කියන්නේ කලින් ආපු දවස් දෙකේම එක කපල් එකක් හරි එහෙම හිටියේ. හරි නිශ්ශබ්දයි. නිදහස්. ඊට පස්සේ මම අදත් එන්න ඕනේ කියලා හිතුවේ මේ වෙලාවේ. නැත්නම් ඇත්තටම මම මේ පැත්තට යනකොට ලේසි වෙනකොට යනවා. මේකත් ළඟ තියෙන්නේ මාලිගාව හරියම කිට්ටුව. මම හිතාගත්ත ඊළඟ වීඩියෝස් වල ඉඳන් හරියට ලොකේෂන් එක කියන්න ඕන කියලා. මොකද මිනිස්සු වීඩියෝ එකක් බලනවා නම් ඒ වීඩියෝ එකෙන් ගන්න දෙයක් බලන් ඉන්නවානේ. එතකොට ඒ ගන්න දෙයට අඩු ගානේ මම දැන් එදා වැක්ස් මියුසියම් එකට යන පාර කිව්වෙත් නෑ අන්නේ වගේ. මම හිතන්නේ ලොකේෂන් එකවත් හරියට කියන්න. හැබැයි මම පාරවල් කියන්න දන්නේ නැහැ. ඒක එතන තියෙන ප්‍රශ්නේ. නැතෝ මම කියන්න කැමතිකමක් නෙමෙයි. මාලිගාවේ නෙට් බෝධිය තියෙන වැල් බෝධිය නෙට් බෝධිය අන්න ඒ පැත්තෙන් එක්සිට් වුණාම එළියට ආවහම කෙලින්ම පාර පැනලා ඩිපාර්ට්මන්ට් ඔෆ් කොෆි එක ඒ තියෙන කඩපේලියේ ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා දකුණු අත පැත්තට ඇවිදගෙන එනකොට වම් අත පැත්තෙන් තමයි මේක තියෙන්නේ. ඔයාලට මං කියන එක තේරෙන්නේ නැත්නම් Google Map දාගෙන බලන්න. මම try හරි කරන්න පාරක් කියන්න. ඉතින් ඔයාලා සතුටු වෙන්නේ ඒක. කොහොම හරි. තාම පොඩ්ඩක් මේක අමතක වෙනවා. මම හිතනවා ඔයාලා වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. මේ වීඩියෝ එක එනකොට ටිකක් කල්යයි. මේක දෙවෙනි සෝලෝ වීඩියෝ එක. අట్లా මනිකන් මන්දියා මෙහෙම බලලා හිටියා. මාත් ඉතින් කළා හිටියා. මම ආව ශ්‍රියාණයකට ගිෆ්ට් එකක් ගන්න යාළුවෙක්ට. දැන් ඒක අරගෙන ඊට පස්සේ යන්නේ KCC එකට. මං එළියට බහින්න පටන් ගත්තම තමයි වැස්සත් එන්නේ. කොහොම හරි ඉතින් වැස්සෙම මං ගියා KCC එකට ගියා ලව් එසන්ස් එකට ගිහිල්ලා අර ගිෆ්ට් එකේ ඉතුරු භාගෙත් අරගෙන
KCC එක වටේ ඉතින් පොඩ්ඩක් ගියා කියන්නේ ඉතින් යන්න කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඉතින් මම බඩු ටික අරගෙන කොහම හරි ගෙදර ගියා. ඒක මෙතනින් ඉවරයි. මම සතුටින් ඉන්නේ. ගොඩක් සතුටින්. මේ අනේ අර හරක හදාත් වතුර බොන්න එනවනේ ඉන්ඩෝ වලට පෙන්නන්න ඈ. හරකෙක් ඉන්න වතුර බොන්න එන. එයා ඊයේත් ආවා. අදත් ඇවිල්ලා. ඇයිද නැත්නම් මම සතුටින් ඉන්නේ. මේ ඉන්නකෝ ඈ. යන්න බබා එක තියන්න බලන්නකෝ. ඉන්ඩෝ වලට දෙන්නම් ඈ. ඕම ඉන්න. හරි. අපේ අම්මෝ. චුට්ටක් ඉන්න. හරි. ඉතින් කොහමද ඔන්නෝම තමයි හරක වතුර බිව්වේ. thank you එකත් බලන් හිටියට. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියනම් ගොඩක් thank you. තා vlog එකකින් හම්බෙමු. bye.